ඊළඟ ඇක්ෂන් එක හම්බ වෙනවා වගේ වැස්සෙක්. ඩෙලිකා එක. මේක දැන් තියෙන්නේ මොකද්ද මේ පාර බං? ඩෙවිල් ස්ටෑර්කේස් එකේ හම්බෙච්ච දෙවෙනි පහන ඉඳන් ඔවියට යන මාර්ගය. ඔව් දැන් හම්බෙච්ච උසම ස්ථානයක තියෙන වාහනයක් මේක. මේ 1980 විතර හදපු එකක් කියලා හිතන්න පුළුවන්. මේවා මේ ගොඩක් මේ කඳු උඩ පාවිච්චි කරපු වාහනයක්. බලමු මේක ඇතුළට බලන්න පුළුවන්ද කියලා පොඩ්ඩක්. ඉන්න අපේ බාන්ටිමේට අදාළ ප්‍රදේශයට අදාළ පෙට්‍රල් වෙහිකල් එක. ඊට පස්සේ ඊළඟට මේ පැත්තේ ජනප්‍රියම වාහනේ තමයි එල්ෆ් ඉසුසු රූට් වෑන්. ඉසුසු එල්ෆ් රූට් වෑන් ෆ්ලැට් රූෆ් එකක් තියෙනවා මෙතන. මේ ඕෆ් රෝඩ් වෙන්නේ. යන්න ඉඩ දෙන පොඩ්ඩක් බොයි කිය හැරෙන්නේ. අර කවුද නැහැ උඹ ගත්තම හරි. මේක අත දාලා බලන්න කොහොමද තත්ති කියලා. අත දාන්න දෙයක් නැහැ මේක පට්ට සීතලයි. මම ඉන්නේ දෙයක් බඹරකන්දේ ආරම්භ තවත් උඩ තියෙන්නේ. ඕකම එලට යන්නේ කෝල්ස් එක නේද? ඔව්. නානෝ දැනවද? ඒක තමයි මම මේ කල්පනා කරේ. දැන් තව කොච්චර උඩ පරක්කු වෙන්නේ. පරක්කු. අපි උඩ ගිහිල්ලා මොකක් කරේ? මේ පාරේ මං කියන්නේ බලමු ටිකක් ටෑන් ටිකක් ඉක්තු කරලා නේ.